උතුරු කැලිෆෝනියාවේ අප්‍රේල් මාසේ උදෑසනක් කියන්නේ හරිම අමුතු එකක්. හිරු එළිය තියෙන්නේ ඉතාම අඩුවෙන්. මුළු පරිසරයම සීතලෙන් ගැහෙනවා. ඒ සීතල මුළු දවස පුරාම ඒ විදිහට තියෙයිද කියන්නත් බෑ. ඈතින් පේන සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කෙන් එන රළ පහරවල් කිසිම අරමුණක් නැතුව ඒත් ඒකටම ආවේනික වුණ පරණ රටාවකට වෙරළට එනවා. ආපහු යනවා. 2003 අප්‍රේල් 13 වෙනිදා රිච්මන්ඩ් දිස්ත්‍රික්කය කිට්ටුව තියෙන ගල් පිරුණ නැගෙනහිර වෙරළ තීරයේ ඇවිදිමින් හිටපු ජෝඩුවක් එක පාරටම නතර වුණා. එයාලා දැක්කේ වෙරළට ගහගෙනාපු සාමාන්‍ය ලී කෑල්ලක් හරි කසල ගොඩක් හරි නෙවෙයි. ඒක හරිම පොඩි අසම්පූර්ණ දෙයක්. ඒක පිරිමි බිලිඳෙකුගේ ශරීර කොටසක්. පෙකණිවල තවමත් ඒ විදිහටම තිබුණා. හැබැයි ඒක කපලා තිබුණේ හරිම අසාමාන්‍ය විදිහට. ඒ වගේම එයාගේ බෙල්ල වටේට නයිලෝන් පටියක් ගැට ගහලා තිබුණා. මේ දරුවා මේ ලෝකෙට ඇවිත් එකම එක හුස්මක්වත් අරන් තිබුණේ නැහැ. හැබැයි මීට මාස ගානකට කලින් සතුට පිරලා තිබුණ ගෙදරකදී එයාට කොන කියලා නමක් තියලා තිබුණා. එයාලා වහාම මේ ගැන පොලිසියට දැනුම් දුන්නා. විමර්ශකයෝ එතනට ආවා. ඒත් එක්කම මුළු ඇමරිකාවම වගේ සති ගණනාවක් තිස්සේ සෑහෙන්න උනන්දුවකින් බලාගෙන හිටපු අතුරුදන්වීමේ සිදුවීමකට පැය කිහිපයක් ඇතුළත හරිම භයානක උත්තරයක් ලැබුණා. ඊට පහුවදා උදේ ඒ කියන්නේ අප්‍රේල් 14 වෙනිදා අර සිරුර හම්බ වුණ වෙරළ තීරයේම තවත් සැතපුමක් විතර ඈතින් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඉඳන් මේ මුහුදු බොක්ක ඇතුලේ හංගගෙන හිටපු තවත් රහසක් ගොඩට දැම්මා. කාන්තාවකගේ සිරුරක කොටස් ඒ වෙරළේ ගල් පර අතරේ රැඳිලා තිබුණා. ලුණු වතුරයි මාස 4ක විතර දැඩි සීතලයි නිසා ඒ සිරුර හඳුනගන්න බැරි තරමට විනාශ වෙලයි තිබුණේ. එයාට හිසක් තිබුණේ නැහැ. අත් සහ කකුල් වලින් වැඩි හරියක් වෙන් වෙලා ගිහින්. DNA පරීක්ෂණ වලින් ඇය කවුද කියලා ස්ථිරවම තහවුරු කරගන්න පරීක්ෂකවරුන්ට පුළුවන් වුණා. ඒ මොඩෙස්ටෝ නගරයෙන් ආපු 27 හැවිරිදි කාන්තාවක්. නත්තල් දවසට කලින් දවසේ එයා අතුරුදහන් වෙනකොට එයා මාස 8ක ගැබිනියක්. ලේසි පීටර්සන් තමයි එයාගේ නම. ලේසි පීටර්සන් මේ වෙරළට ආවේ කොහොමද කියලා තේරුම් ගන්න නම් අපිට ඒ නත්තල් දවසට කලින් දවසටත් වඩා ගොඩක් ඈතට යන්න වෙනවා. 1975 මැයි 4 වෙනිදා කැලිෆෝනියාවේ එස්කැලෝන් කියන පුංචි ගොවිපළවල් පිරුණ ගම්මානයක තමයි ලේසි ඩෙනිස් රෝචා ඉපදෙන්නේ. ලේසි සහ එයාගේ වැඩිමහල් සහෝදරයා වෙන බ්‍රෙන්ට් කුඩා කාලෙදිම එයාලගේ දෙමව්පියන් දික්කසාද වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි එයාලගේ අම්මා ෂැරන් ළමයි දෙන්නත් එක්ක මොඩෙස්ටෝ නගරයට පදිංචියට ඇවිත් තියෙන්නේ. පස්සේ කාලෙක එයාගේ අම්මා නැවත විවාහ වුණා. ඒ වටපිටාව ඇතුලේ ලේසිට හරිම ස්ථාවර ආදරණීය ළමා කාලයක් ලැබුණා. පොඩි කාලේ ඉඳන් ලේසිව අඳුනන හැමෝම කිව්වේ එයා හරිම සුහදශීලී කාගෙත් හිත දිනා ගන්න පුළුවන් ගෑනු ළමෙක් කියලා. සැන් ලුයිස් ඔබිස්පෝ වල තියෙන කැලිෆෝනියා පොලිටෙක්නික් ස්ටේට් යුනිවර්සිටි එකට ඒ කියන්නේ කැල් පොලි එකට ඇතුළත් වෙද්දී ඕර්නමෙන්ටල් හෝටිකල්චර් නැත්නම් විසිතුරු උද්‍යාන විද්‍යාව කියන විෂය තමයි ලේසි තෝරගෙන තියෙන්නේ. ඔන්න ඔය කැල් පොලි විශ්වවිද්‍යාලයේදී තමයි 1994 ඕටම් සීසන් එකේදී ලේසි රෝචාට ස්කොට් පීටර්සන්ව මුණ ගැහෙන්නේ. 1972 ඔක්තෝබර් 24 වෙනිදා සැන් ඩියේගෝ වලදී තමයි ස්කොට් ලී පීටර්සන් ඉපදිලා තියෙන්නේ. දකින ඕනම කෙනෙක් ආකර්ෂණය වෙන පෙනුමක් එයාට තිබුණා. කිසිම මහන්සියක් වෙන්නේ නැතුව ඕනම කෙනෙක්ගේ හිත දිනා ගන්නත් එයා දක්ෂයි. ගොල්ෆ් ක්‍රීඩාව වෙනුවෙන් ලැබුණ ශිෂ්‍යත්වයකින් එයා ඇරිසෝනා ස්ටේට් යුනිවර්සිටි එකට ඇතුළත් වුණත් යුනිවර්සිටි එකේ ක්‍රීඩාංශය අනුමත නොකරන විදිහේ එයාගේ චර්යා රටාවන් නිසා එතනින් අයින් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි එයා කැල් පොලි එකට ඇවිත් කෘෂිකාර්මික ව්‍යාපාරාංශයෙන් අධ්‍යාපනය ලබන්න පටන් අරන් තියෙන්නේ. ඔන්න ඔය කාලෙදී සිසුන් නිතරම යන එන එක අවන්හලකදී තමයි එයාට ලේසි රෝචා කියන ගෑනු ළමයව මුණ ගැහිලා තියෙන්නේ. එයාලගේ ආදර කතාවේ ආරම්භය සාමාන්‍ය ආදර කතාවක් වගේමයි. විශේෂ කිසිම දෙයක් තිබුණේ නැහැ.
යාළු වෙලා අවුරුදු 2ක් විතර යද්දී එයාලා දෙන්න එකට ජීවත් වෙන්න පටන් ගත්තා. හැබැයි මුල් කාලෙදිම ස්කොට් වෙනස් සමදතා පවත්වනවා කියලා හෙළිවෙන්න පටන් ගත්තා. ඒත් මතු පිටින් මොන වගේ කැළඹීම් තිබුණත් එයාලගේ සම්බන්ධය බිඳුනේ නැහැ. 1997 අගෝස්තු 9 වෙනිදා ලේසි රෝචා ලේසි පීටර්සන් බවට පත් වුණා. උපාධිය ගත්තට පස්සේ ස්කොට්ගේ තාත්තගෙන් ගත්ත ණය මුදලකින් එයාලා සෑන් ලුයිස් ඕබිස්පෝ වල ද ෂැක් නමින් ස්පෝර්ට්ස් බාර් එකක් පටන් ගත්තා. අවුරුදු කිහිපයක් එයාලා දෙන්න එකතු වෙලා එක කරගෙන ගියා. 2001 අප්‍රේල් මාසේ විතර වෙද්දී ඒක විකුණලා දාපු එයාලා ආපහු මොඩෙස්ටෝ නගරයට ඇවිත් කොවේනා ඇවෙනිව් කියන හරිම නිස්කලංක ප්‍රදේශයකින් ලස්සන ගෙයක් මිලදී අරන් තියෙනවා. ලේසි තාවකාලික ගුරුවරයක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ස්කොට් ට්‍රේඩ් කෝප් USA කියන ශාක පෝෂක සහ පොහොර සමාගමක විකිණුම් අංශයේ රැකියාවකට බැඳුණා. මේ රස්සාව නිසා එයාට නිතරම සංචාරය කරන්න සිද්ධ වුණා. වැඩ කරන වෙලාවන් වලදී එයා ඉන්නේ කොහෙද, කරන්නේ මොකක්ද කියලා හොයන්න කාටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. පීටර්සන් යුවල හරිම සාමාන්‍ය සැප පහසු ජීවිතයක් ගත කරන තරුණ ජෝඩුවක් විදිහට තමයි පිටතින් බලන ඕනම කෙනෙක්ට පෙනුනේ. 2002 ස්ප්‍රිං සීසන් එක වෙනකොට තමන් ගැබ්ගෙන ඉන්නවා කියලා ලේසි හැමෝටම කියලා තියෙනවා. 2003 පෙබරවාරි මාසේ 10 වෙනිදා තමයි දරුවා ලැබෙන්න දින නියම වෙලා තිබුණේ. එයාගේ නම ඇම්බර් ෆ්‍රේ. එයා ෆ්‍රෙස්නෝ නගරේ ජීවත් වුණ මසාජ් තෙරපිස් කෙනෙක්. ඒ වගේම සිංගල් මදර් කෙනෙක්. 2002 නොවැම්බර් මාසෙදී ෆ්‍රෙස්නෝ වල තිබුණ පාටියකදී යාට ස්කොට් පීටර්සන්ව මුණ ගැහෙනවා. ස්කොට් එයාට කිව්වේ තමන් තනිකඩෙක් කියලා. මුණ ගැහුණ පළවෙනි රෑම එයාලා දෙන්න එකට ගත කළා. ඊට පස්සේ ආපු සති කිහිපයේදීම ස්කොට් දිගින් දිගටම ඇම්බව හම්බ වෙලා තියෙනවා. 2002 දෙසැම්බර් 9 වෙනිදා ඒ කියන්නේ ලේසි පීටර්සන් අතුරුදහන් වෙන දවස් කිහිපයකට කලින් ස්කොට් ඇම්බර් ෆ්‍රේට කිව්වා තමන්ගේ බිරිඳ මිය ගිහින් කියලා. 2002 දෙසැම්බර් 23 වෙනිදා ඒ තමයි ලේසි පීටර්සන්ට ආදරය කරපු අය එයාව පණ පිටින් දැකපු අන්තිම දවස. එදා දවල් වරුවේ ලේසි සහ ස්කොට් ලේසිගේ සහෝදරයක් වෙන ඇන් රෝචාව හම්බ වෙන්න ගියා. එතනදී ස්කොට් තමන්ගේ කොණ්ඩය කපාගත්තා. එතන හිටපු අයට පස්සේ කාලෙක මතක් වුණා ස්කොට් එතනදී එකම දෙයක් කිහිප සැරයක් අවධාරණය කරලා කිව්වා කියලා. ඒ තමයි එයා ඊට පහුවදා ඒ කියන්නේ නත්තල් උදාව දවසේ ගොල්ෆ් සෙල්ලම් කරන්න යන්න සැලසුම් කරලා තියෙනවා කියන එක. තමන් පහුවදා ගොල්ෆ් සෙල්ලම් කරන්න යනවා කියලා හැමෝටම දන්වන්න යාට ලොකු උවමනාවක් තිබුණා. හැබැයි එයා ගොල්ෆ් සෙල්ලම් කරන්න ගියේ නැහැ. 2002 දෙසැම්බර් 24 වෙනිදා උදේ 9:30ට විතර ස්කොට් පීටර්සන් තමන්ගේ නිවසින් පිටත් වෙලා තියෙනවා. බර්ක්ලි මැරීනා කියන ප්‍රදේශය තමයි එයා කිව්ව විදිහට එයාගේ ගමනාන්තය වෙලා තියෙන්නේ. තමන්ගේ ට්‍රක් රථයට පිටිපස්සෙන් අඩි 14ක් විතර දෙක ඇලුමිනියම් බෝට්ටුවක් ට්‍රේලරයක පටවගෙන එයා ගියේ. මේ බෝට්ටුව එයා තමන්ගේ පවුලේ කාටවත්ම කියන්නේ නැතුව හොරෙන් මිලදී ගත්තු එකක්. එයා බෝට්ටුව වතුරට දැම්මා. පැය කිහිපයක් වතුරේ ගත කළා. හැබැයි එකම එක මාළුවෙක්වත් අහුුනේ නැහැ. මේ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ ලුණු මිශ්‍ර වතුරේ එයා අල්ලන්න හැදුවේ මොන වගේ මාළුද කියලා පස්සේ කාලෙක පරීක්ෂකවරු එයාගෙන් අහද්දී එයාට ඒකට දෙන්න පුළුවන් විදිහේ විශ්වාසවන්ත උත්තරයක් තිබුණේ නැහැ. ස්කොට් පොලිසියට දුන්න කට උත්තරයට අනුව එදා උදේ ගෙදරින් පිටත් වෙද්දි තමයි එයා ලේසිව අවසන් වරට දැකලා තියෙන්නේ. ඇය හොඳින් හිටියා කියලා එයා කිව්වා. දවස පුරාම ස්කොට් ලේසිගේ ෆෝන් එකට කෝල් කළා. කිසිම උත්තරයක් ලැබිලා නැහැ. එදා හවස එයා ගෙදර එද්දී ලේසිගේ කාර් එක මිදුලේ නවත්තලා තිබුණා. ගේ ඇතුළට ආව ස්කොට් කිරිවීදුරුවක් බීලා පීසා කෑවා. සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ වතුර සුවඳ ඇඟෙන් අයින් වෙලා යන්න වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ තමයි එයා හැමෝටම කෝල් කරන්න පටන් ගත්තේ. එදා හවස 6 වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි ලේසි පීටර්සන් අතුරුදහන් වෙලා කියලා මොඩෙස්ටෝ පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබිලා තියෙන්නේ. පැමිණිල්ල ලැබුණ සැනින්ම ක්‍රියාත්මක වුණ පොලිසිය ඉතාමත් දැවැන්ත සෝදිසි කිරීමේ මෙහෙයුමක් ආරම්භ කළා. ලේසිව හොයාගන්න උදව් වෙන තොරතුරක් දෙන කෙනෙක්ට
$25,000ක තෑගි මුදලක් දෙනවා කියලත් පොලිසිය නිවේදනය කළා. එයාලා ස්කොට් ගැන ප්‍රසිද්ධියක වචනයක්වත් කිව්වේ නැහැ. නමුත් රහසිගතව ලේසි අතුරුදහන් වුණ රාත්‍රියේ ඉඳන්ම පරීක්ෂකවරුන්ගේ ප්‍රධානම ඉලක්කය වෙලා තිබුණ ස්කොට් පීටර්සන්. මුල්ම ප්‍රශ්න කිරීම්වලදී ස්කොට් හැසිරුණ විදිහ දැකලා පරීක්ෂකවරු පුදුම වුණා. තමන්ගේ බිරිඳ අතුරුදහන් වෙලා තියෙද්දිත් එයා තුළින් කිසිම දුකක්, වේදනාවක් හෝ කලබලයක් පේන්න තිබිලා නැහැ. දෙසැම්බර් 24 වෙනිදා තමන් හිටියේ කොහෙද කියන එක ගැන එයා පොලිසියට දුන්නේ පරස්පර විරෝධී උත්තර. මුලින් මෙයා කිව්වේ තමන් ගෝල්ෆ් සෙල්ලම් කරන්න ගියා කියලා. හැබැයි පස්සේ ඒක වෙනස් කරලා කිව්වා තමන් මාළු බාන්න ගියා කියලා. මේ නිසා කාටවත් නොදැනෙන්න පොලිසිය එයාගේ වාහනයට ට්‍රැකින් ඩිවයිස් එකක් හයි කරලා එයාගේ හැම ගමනක් බිමනක්ම නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. 2002 දෙසැම්බර් 30 වෙනිදා ඇම්බර් ෆ්‍රේ මොඩෙස්ටෝ පොලිස් දෙපාර්තමේන්තුවට ඇවිත් හැමදේම හෙළි කළා. එයා දැනගෙන හිටියේ නැහැ ස්කොට් කියන්නේ විවාහක මිනිස්සෙක් කියලා. ටීවී එකේ ස්කොට්ගේ මුහුණ දැකපු එයාගේ යාළුවෙක්ගෙන් තමයි එයා මේ ඇත්ත දැනගත්තේ. මොඩෙස්ටෝ පරීක්ෂකවරු එයාට කිව්වා ස්කොට් එක්ක දිගටම කතාබහ පවත්වන්න සහ ඒ හැම දුරකථන ඇමතුමක්ම රෙකෝඩ් කරගන්න කියලා. එයා එකට එකඟ වුණා. අලුත් අවුරුදු උදාව දවසේ රෑ, ඒ කියන්නේ තමන්ගේ බිරිඳ අතුරුදහන් වෙලා දවස් 7කට විතර පස්සේ ස්කොට් පීටර්සන් ඇම්බර් ෆ්‍රේට කෝල් එකක් අරන් කිව්වා තමන් ඉන්නේ පැරිස් වල කියලා. එයා ඇම්බර්ට යුරෝපීය ෆෝන් නම්බර් එකක් පවා දීලා තිබුණේ. ප්‍රංශ රටේ කෝඩ් එකක් තිබුණේ නම්බර් එකට කෝල් කරද්දී ඒක කෙලින්ම සම්බන්ධ වුණේ ඇමරිකාවේ තිබුණ ස්කොට්ගේ ෆෝන් එකට. එයා පැරිස් වල හිටියේ නැහැ. කැලිෆෝනියාවේ මොඩෙස්ටෝ නගරයේ තමන්ගේ අතුරුදහන් වුණ බිරිඳ ලේසි වෙනුවෙන් පවත්වපු ගුණසමරු ඉටිපන්දම් දැල්වීමේ උත්සවයකට සහභාගී වෙමින් තමයි එයා ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ. ඇම්බර් ෆ්‍රේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා තමන් දන්න හැමදේම ලෝකයටම හෙළි කරපු දවසේ එතෙක් ස්කොට් පීටර්සන් මවාගෙන හිටපු ආදර්ශමත් සැමියාගේ වෙස් මුහුණ එක රැයකින් ගැලවිලා ගියා. ඒ වෙනකම්ම සෝදිසි කිරීම්වලදී ස්කොට්ගේ පිටුපසින් හිටපු ලේසිගේ පවුලේ අය හෙමින් එයාගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. 2003 අප්‍රේල් 13 වෙනිදා ලේසි පීටර්සන් අතුරුදහන් වෙලා දවස් 110කට විතර පස්සේ ලේසිගේ සහ එයාගේ දරුවගේ සිරුර කොටස් හම්බ වුණාම මේක ඝාතනයක් මිසක් අතුරුදහන් වීමක් නෙවෙයි කියන එක පරීක්ෂකවරුන්ට පැහැදිලි වුණා. ඒ සිරුරු හඳුනගෙන හරියටම දවස් 4කට විතර පස්සේ, ඒ කියන්නේ 2003 අප්‍රේල් 18 වෙනිදා පොලිසිය ස්කොට් පීටර්සන්ව අත්අඩංගුවට ගත්තා. එයා දේශ සීමාව පහු කරලා මෙක්සිකෝවට පැනලා යන්න උත්සාහ කරමින් ඉන්නවා කියලා පොලිසියට සැකයක් තිබුණා. ලා ජොල්ලා ප්‍රදේශයේ තියෙන ටෝරි පයින්ස් කියන ගොල්ෆ් ක්‍රීඩාංගණය අසලදී පොලිසියාව වට කරද්දී ස්කොට් තමන්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන ඉඳලා තියෙන්නේ. එයාගේ වාහනය පරීක්ෂා කරද්දී පොලිසියට ඇමරිකන් ඩොලර් 15,000කට ආසන්න මුදලක්, කැලෑවක ජීවත් වෙන්න පුළුවන් කෑම්පින් බඩු සහ උපකරණ, ඇඳුම් කට්ටල කිහිපයක්, එයාගේ සහෝදරයාගේ හැඳුනුම්පත් සහ ලියකියවිලි, ඒ වගේම වෛද්‍ය නිර්දේශ මත දෙන සිල්ඩෙනෆිල් කියන පෙති වගේකුත් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. 2003 අප්‍රේල් 21 වෙනිදා ස්කොට්ලි පීටර්සන්ට විරුද්ධව ලේසි පීටර්සන් සිතාමතා ඝාතනය කිරීමේ පළමු පෙළ මිනීමැරුම් චෝදනාව සහ කොනව ඝාතනය කිරීමේ දෙවනි පෙළ මිනීමැරුම් චෝදනාව යටතේ මිනීමැරුම් චෝදනා දෙකක් එල්ල වුණා. තමන් මේ චෝදනාවලට වැරදිකරු නෙවෙයි කියන එක තමයි අධිකරණය ඉස්සරහට ආපු ස්කොට් පීටර්සන් කියලා තියෙන්නේ. 2004 ජූනි 1 වෙනිදා කැලිෆෝනියාවේ රෙඩ්වුඩ් සිටි වල තියෙන සැන් මැටියෝ කියන ප්‍රාන්ත මහාධිකරණයේදී තමයි ස්කොට් පීටර්සන්ට එරෙහිව නඩු විභාගය ආරම්භ වෙලා තියෙන්නේ. පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ තර්කයට අනුව ස්කොට් පීටර්සන් තමන් ගෙවන මේ සාමාන්‍ය ජීවිතය ගැන කලකිරලා ඉන්න අතරේ තමයි එයාට ෆ්‍රෙස්නෝ නගරයේදී වෙනත් කාන්තාවක් මුණ ගැහෙන්නේ. එයා එක්ක ඉන්නකොට ස්කොට්ට දැනුනේ තමන්ගේ වර්තමාන ජීවිතය ඇතුලේ කවදාවත් විඳින්න ලැබෙන්නේ නැති අලුත්ම නිදහසක්. හැබැයි මේ හැමදේම අවුල් කරන තවත් එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබුණා. ඒ තමයි එයාගේ බිරිඳ ඒ වෙද්දිත් ගැබිනියක් වෙලා සිටීම. මේක එකපාරටම ආපු තරහක් නිසා වුණ දෙයක් නෙවෙයි. පැමිණිල්ලේ නීතිඥයෝ ස්කොට්ව හැඳින්නුවේ ඉතාමත් සූක්ෂම මිනීමරුවෙක් විදිහට.
මේ තර්කය ඔප්පු කරන්න පැමිණිල්ල ඉදිරිපත් කරපු සාක්ෂි වක්‍ර සාක්ෂි වුණත් ඒවා ඉතාමත් පුළුල් මෙන්ම ප්‍රබල සාක්ෂි වුණා. එයා සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ වඩදිය බාදිය රටාවන් සහ මුහුදුරල ගැලීම් ගැන අන්තර්ජාලය ඔස්සේ හොයලා තිබුණා. ඒ කියන්නේ මුහුදට දාන දේවල් කාලයත් එක්ක ගසාගෙන යන්නේ කොහොමද කොතනටද කියලා එයා කලින්ම අධ්‍යයනය කරලා තිබුණා. ඒ වගේම එයා කොන්ක්‍රීට් වලින් විවිධ හැඩේ නැංගුරම් 5ක් විතර හදලා තිබුණා. මේවා හදන්න ගත්ත ද්‍රව්‍ය එයා වැඩ කරපු ට්‍රේඩ් කෝප් ගබඩාවේ තිබුණ ද්‍රව්‍යවලට සමානයි කියලා පරීක්ෂකවරුන්ට හොයාගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ බෝට්ටුව ඇතුලේ තිබුණ අඬුවක රැඳිලා තිබුණ කෙස් ගස් දෙකක් වෛද්‍ය පරීක්ෂකයන්ට හම්බ වුණා. DNA පරීක්ෂණ වලින් තහවුරු වුණේ ඒ කෙස් ගස් ලේසි පීටර්සන් කොණ්ඩේ පීරන පනාවේ තිබුණ කෙස් ගස් වලට ගොඩක් සමානයි කියලා. හැබැයි විත්තිය පාර්ශවයේ උත්සාහ කළේ මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රයක් මවන්න. ඊස්ට්ලා ලෝමා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් කිහිප දෙනෙක්ම කියලා තියෙනවා දෙසැම්බර් 24 වෙනිදා උදේ ස්කොට් බෝට්ටුවත් අරන් වරායට ගියාට පස්සේ ලේසිගේ පෙනුමට සමාන කාන්තාවක් ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ බල්ලෙක් වරන් පාරේ ඇවිදිනවා දැක්කා කියලා. ඒ කියන්නේ ස්කොට් ගෙදරින් ගියාට පස්සෙත් ලේසි පණ පිටින් ඉඳලා තියෙනවා කියන එක. ඒ වගේම විත්තිය පාර්ශවය පෙන්වලා දුන්නා පීටර්සන්ලගේ ගෙදරට හරියටම ඉස්සරහා ගෙදර සිද්ධ වෙච්ච හොරකමක් ගැන. එයාලා සැක කළේ පාරේ ඇවිදින්න ආපු ලේසියේ හොරුන්ව දැකලා හොරු එයාව පැහැරගෙන යන්න ඇති කියලා. හැබැයි පොලිස් වාර්තාවල තිබුණේ ඒ හොරකම සිද්ධ වුණේ දෙසැම්බර් 26 වෙනිදා. ඒ කියන්නේ ලේසි අතුරුදහන් වෙලා දවස් 2කට පස්සේ කියලා. ඒත් 26 වෙනිදා දවස පුරාම පීටර්සන්ලගේ ගෙදර ඉස්සරහා රැඳිලා හිටපු මාධ්‍යවේදීන් සහ කැමරා කණ්ඩායම් පොලිසියේ ඒ දිනවකවානු වැරදි කියලා තර්ක කළා. මේ ප්‍රශ්නයට අද වෙනකම්ම හරියාකාර නීතිමය විසඳුමක් ලැබිලා නැහැ. අනික පීටර්සන්ලගේ ගෙදරින් කිසිම ලේ බින්දුවක්වත් හම්බ වෙලා නැහැ. බෝට්ටුවේවත් ස්කොට්ගේ ට්‍රක් එකේවත් ලේ සලකුණක් තිබිලා නැහැ. අපරාධයක් සිද්ධ වුණ බවටවත් සිරුරක් එහා මෙහා කරපු බවටවත් එහෙමත් නැත්නම් ඒ ඇතුලේ ප්‍රචණ්ඩත්වයක් සිද්ධ වුණ බවට කිසිම භෞතික සාක්ෂියක් පොලිසිය පරීක්ෂා කරපු කිසිම තැනකින් හම්බ වෙලා නැහැ. අන්තිමේදී මාස 4 විතර දීර්ඝ නඩු විභාගයකින් පස්සේ 2004 නොවැම්බර් 12 වෙනිදා ජූරි සභාව විසින් තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව චෝදනා දෙකටම වැරදිකරු වුණු ස්කොට් පීටර්සන්ට මරණ දණ්ඩනය නියම වුණා. නමුත් මේ නීතිමය ක්‍රියාවලිය එතනින් නතර වුණේ නැහැ. 2015 අවුරුද්දේදී ස්කොට් පීටර්සන්ගේ නීතිඥ කණ්ඩායම නිල වශයෙන් අභියාචනයක් ඉදිරිපත් කළා. මුල් නඩු විභාගයේදී නීතිමය ක්‍රියාපටිපාටින් හරියට සිද්ධ වුණේ නැහැ කියලා තමයි එයාලා තර්ක කළේ. හැබැයි කැලිෆෝනියා නීතිපති කාර්යාලය ඒකට උත්තර දෙමින් කිව්වේ ස්කොට් වැරදිකරු කරන්න ඕනවටත් වඩා සාක්ෂි තියෙන නිසා මේ තීන්දුව වෙනස් කරන්න බැහැ කියලා. ඔහොම යද්දී 2020 අගෝස්තු මාසෙදී කැලිෆෝනියා ශ්‍රේෂ්ඨ අධිකරණය මේකට මැදිහත් වුණා. උසාවිය දුන්නේ තීන්දුවෙන් නීති ශාස්ත්‍රයේ හැමෝම පුදුම වුණා. මිනීමැරුම් චෝදනා දෙකටම ස්කොට් වැරදිකරු කියන එක උසාවිය කිසිම පැකිලීමකින් තොරව ස්ථිර කළා. හැබැයි එයාට දීලා තිබුණ මරණ දණ්ඩනය අවලංගු කළා. ඒක කළේ එයා නිවැරදි කියලා අලුත් සාක්ෂියක් හම්බ වුණ නිසා නෙවෙයි. ජූරි සභාව තෝරගන්නකොට සිද්ධ වෙච්ච බරපතල නීතිමය වැරද්දක් නිසා. ජූරි සභිකයෙන් තෝරගන්න අවස්ථාවේදී මරණ දණ්ඩනයට විරුද්ධව අදහස් දරපු ජූරි සභිකයන් කිහිප දෙනෙක්ව විනිසුරුවරයා විසින් නීති විරෝධී ලෙස ජූරි සභාවෙන් ඉවත් කරලා තිබුණා. හැබැයි එහෙම ඉවත් කරන්න කලින් ඒ අයගෙන් මරණ දණ්ඩනයට විරුද්ධ වුණත් මේ නඩුවේදී සාධාරණව සහ අපක්ෂපාතීව කරුණු දිහා බලලා තීරණයක් ගන්න පුළුවන්ද කියලා විනිසුරුවරයා ප්‍රශ්න කරලා තිබුණේ නැහැ. උසාවිය කිව්වේ ඒ විදිහට එයාලව අත්තනෝමතිකව අයින් කරපු එකෙන් ස්කොට් පීටර්සන්ට තමන්ගේ දඬුවම තීරණය කරන අවස්ථාවේදී නිවැරදි ජූරි සභාවක සහාය ලබා ගන්න තිබුණ ව්‍යවස්ථාපිත අයිතිය අහිමි වුණා කියලා. ඒ අනුව 2021 දෙසැම්බර් මාසෙදී ස්කොට් පීටර්සන්ව ආපහු සැන් මැටියෝ ප්‍රාන්ත උසාවියට ඉදිරිපත් කරලා පරෝල් නොමැති ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විදිහට එයාට අලුත් දඬුවමක් නියම කළා. මරණ දණ්ඩනය වෙනස් වුණාට පස්සෙත් ස්කොට් පීටර්සන් දිගින් දිගටම කියන්නේ එයා තමන්ගේ බිරිඳව මැරුවේ නැහැ කියලා. ස්කොට්ව මේ මරණවලට ඍජුවම සම්බන්ධ කරන එකම එක භෞතික සාක්ෂියක්වත් තිබුණේ නැහැ.
මෙන්න මේ නිසා 2024 මුල්භාගෙදී ලොස් ඇන්ජලිස් ඉනසන්ස් ප්‍රොජෙක්ට් කියන සංවිධානය ස්කොට් පීටර්සන්ගේ නඩුව නැවත විභාග කරන්න බාරගත්තා. එයාලා කිව්වේ තවත් විද්‍යාත්මකව පරීක්ෂා කළ යුතු අලුත් සාක්ෂි තියෙනවා කියලා. ඊට පස්සේ විනිසුරුවරයෙක් විසින් 2003 අප්‍රේල් මාසෙදි ලේසිගේ සිරුර ළඟ තිබිලා හම්බ වුණ ඩක්ට් ටේප් කෑල්ලක් නැවත පරීක්ෂා කරන්න අවසර දුන්නා. ඒ පරීක්ෂණ සිද්ධ වුණා. හැබැයි 2026 මුල් භාගය වෙද්දිත් ඒ පරීක්ෂණවල ප්‍රතිඵල මාධ්‍යයට නිකුත් කරලා නැහැ. නඩුව තවමත් නීතිමය සමාලෝචනයකට ලක්වෙමිනුයි තියෙන්නේ. ස්කොට් පීටර්සන්ට දැන් වයස අවුරුදු 53ක්. එයා දැනටත් කැලිෆෝනියා ප්‍රාන්ත සිරගයක තමයි කාලය ගත කරන්නේ. එහෙනම් අදත් අපේ කතාව මේ විදිහට ඉවර වෙනවා. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද කියන එකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් ලෝන් සීක කියන අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.